මත්පැන් පාවිච්චියෙන් වළකින කෙනාට ලැබෙන ආනිසංස මොනවාද? බුදුරජාණන් වහන්සේ ඒ ගැන වදාළ මෙහිම. වැදගතික් බවට පත් වෙන්නේය පළවෙනි ආනිසංසය. තරුණ වයසේම දුවෙක් පුතෙක් කැමති වැදගත් චරිතයක් වෙන්න. වැදගත් භාවයේ නසාදාන ප්‍රධානතම දෙයක් දරුවනේ මත්පැන් මත්ද්‍රව්‍ය. දැන් තරුණ වයසේ පුතාලා විතරක් නෙවෙයි දූලත් හුරු වෙනවා මත්පැන් මත්ද්‍රව්‍ය වලට. කවදාවත් එපා. වැදගත්කම නැසී යනවා. වැදගත්කම නැසෙන්න හේතු වෙන දැන් සමහරලාවට අපි දකිනවා දරුවනේ ඇතැම් තාත්තලාට දරුවෝ වැඳ වැඳ කියනවා නේ තාත්තේ අපට ලැජ්ජයි තාත්තා බොන්න එපා කියනවා. දරුවෝ ඉස්සරහා තාත්තා කෙනෙක් එච්චර ලැජ්ජා වෙනවා කියලා කියන්නේ කොයි තරම් අභාග්‍යයක්ද? මේ කුමක් නිසාද? මත්පැනක් මත්ද්‍රව්‍යයක් නිසා. ඒ නිසා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වෙන් වෙනවා නම් පළවෙනි ආනිසංසය වැදගතික් බවට පත් වෙනවා මේ ජීවිතෙත් පරලොවත් සසර ගමනේත්. යමකින් ඉක්මනට මත් වෙන ස්වභාවය නැති වී යනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වෙන් වෙන කෙනාට දරුවනේ හොඳ ශක්තිමත් හිතක් ලැබෙනවා. එයාව ලේසියෙන් යමකින් මත් කරවන්න බෑ. යේ ලේසියෙන් යමකින් ප්‍රමාදයටපත් කරවන්න පුළුවන් කමක් නෑ. ඉක්මනින් හිත කඩා වැටෙන්නේ. හොඳ ශක්තිමත් හිතක් හැදෙනවා. නොපමාව කටයුතු කිරීමේ හැකියාව උපදිනවා. ඊළඟට කාටවත් රවට්ටන්න බැරි රැවටෙන්නේ නැති චරිතයක් බවට පත් වෙනවා. කාටවත් තැති ගන්නන්න බැරි තැති නොගන්න චරිතයක් බවට පත් වෙනවා. හයවෙනි ආනිසංසයේ එකට එක නොකරන සිත් ඇති කෙනෙක් වෙනවා. ඊළඟට ඊර්ෂ්‍යා නොකරන සිත් ඇති කෙනෙක් වෙනවා. ඇත්ත කතා කරන්න ආස කෙනෙක් වෙනවා. කළගුණ සිහි කරන කළගුණ දන්නා චරිතයක් බවට පත් වෙනවා. ආනිසංස තියෙනවා. මසුරු බව නැති වෙනවා. දන් දෙන්න ආස වෙනවා. සිල් රකින්න ආස වෙනවා. ඍජු ගතිය ඇති, ඍජු වචන ඇති, ඍජු හිතක් ඇති, ඍජු චරිතයක් වෙනවා. බලන්න කොච්චර සුන්දර මිනිසෙක් බිහි වෙනවාද කියලා මත්පැන් වලින් වෙන් වෙච්ච පමණින්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනාට පහසුවෙන්ම ලැජ්ජා බය උපදිනවා. පහසුවෙන්ම සම්මා දිට්ඨිය උපදිනවා. ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙනවා. දැනුගත් නැනවතෙක් බවට පත් වෙනවා. වැදගත් පඬිතෙක් බවට පත් වෙනවා. ඊළඟට කල යුත්තේ නොකල යුත්තේ හඳුනන කෙනෙක් බවට පත් වෙනවා. අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වෙන් වෙන තැනැත්තා සිහි මුලා නොවි කලුරිය කරනවා. මරණින් මත්තේ සුගතියේ උපත ලබනවා. මේ ආනිසංස ඔක්කොම එකම එක සිල්පදයක් ආරක්ෂා කිරීම නිසා. එකම එක සිල්පදයක් ආරක්ෂා කිරීම හේතු කරගෙන ආනිසංස ගොඩාක් ලැබෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වළකිනවා කියන එකම එක සිල්පදේ. එතකොට හිතන්න දරුවනේ ඒකේ අනිත් පැත්ත. යමෙක් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් එයා මේ ආනිසංස ඔක්කොම වනස ගන්නවා. ඉතින් ඒ නිසා මේ දරුවෝ හැම දිනාට බොහෝම අනුකම්පාවෙන් අපාය මුඛයක් බවට පත් වෙන මේ වත්මන් සමාජය ගත්තොත් දරුවනේ සමාජ පරිහානියේ සමාජ ආගාධයක්. සමාජයේ ඇද වැටිලා තියෙන ආගාධයක් බවට පත් වෙලා තියෙන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය. වර්තමානයේ බේරෙන්න අමාරු එකක්. බාර් පෝලිං හැම තැනම මේ කාලේ මිනිස්සයන්ට හරියට මිල මුදල් වල අඩුපාඩු තියෙනවා. ඊළඟට බඩු ගණන් යනවා. ජීවන වියදම් වැඩි. හැබැයි ඒ අස්සේ බේබද්දු ටික ගහන්න බොනවා. එච්චර අපහසුකම් තියෙද්දීවත් මත්පැන් මත්ද්‍රව්‍ය අත්හැර ගන්නට ශක්තියක් නැති මට්ටමට අපේ මේ සමාජයේ මත්පැන් වලට ගොදුරු වෙලා. ඒ නිසා මේ දූල පුතාලා තරුණ වයසේදීම හොඳට ආරක්ෂා වෙන්න මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වළකින්න